සස්ත්‍රීක පසක් සෞඛ්‍ය සම්පන්න වගාවක් සහ තිරසාර කෘෂිකර්මාන්තයක් මේ තුනම ආරම්භ වන්නේ එකම තැනකින්. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හදවතක් ලෙස හැඳින්වෙන මාතලේ ප්‍රදේශයේ පිහිටි HC වර්මි කොම්පෝස්ට් නිෂ්පාදනාගාරය පොහොර නිෂ්පාදන ආයතනයක් පමණක් නොවේ. තිරසාර කෘෂිකර්මාන්තයේ අනාගතයේ ගොඩනැගෙන ස්ථානයකි. ස්වභාව ධර්මය අපූරු ඉංජිනේරුවන් ලෙස සැලකෙන රෙඩ් අර්ත්ෆෝම්ස් හෙවත් රතු කැඩවිල් පනුවන්ගේ සහය ඇතිව ස්වභාවික කනිජ සංයෝග භාවිතා කරමින් අපි නිෂ්පාදනය කරන්නේ පසට ජීවය ලබා දෙන ජෛව ක්‍රියාකාරී කාබනික පොහොරකි. අයිබෝවන් මේ මාතලේ HC ගෲප් එකේ වර්මි කම්පෝස්ට් ප්ලාන්ට් එක අපේ වර්මි කම්පෝස්ට් ප්‍රොඩක්ට් එකේ අවස්ථාවන් ටික මෙතන තමයි සිදු කරන්නේ. මෙතන අපි ඉස්සෙල්ලාම කරන්නේ ගිනිසීරියා එතකොට මානා ශාකව ගෙනල්ලා කුඩා කැබලි වලට කපලා ඒවා ටැංකි වලට දාලා සති දෙකක් ෆර්මෙන්ටේෂන් ප්‍රොසෙස් එක කරලා ඒ ෆර්මෙන්ටේෂන් ප්‍රොසෙස් එක ඉවර වුණාට පස්සේ ඒ ටැංකි වලට යටින්ම ස්තරයක් දාලා 50% වගේ ස්තරයක් දාලා ඒක උඩට ERP එපාල් රොක් ෆොස්ෆේට් එකේ ප්‍රතිශතයක් දාලා ඊට උඩින් අමුගොම දාලා ඒකට අපි අයිසීනියා ෆැටිඩියා පණුවන් මූන් කරලා ඒ කට්ටිය මාස එකහමාරක් වගේ කාලයක් ඇතුළතදී මේ කට්ටිය මේ පණුව පොහොර එක නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කළා ඒ පණුවන්ගේ ක්‍රියාවලිය එතන අවසන් වූ පසු අපි මෙතනට ගෙනල්ලා මේ මැෂින් එක තියෙනවා. මේ මැෂින් එකට දාලා ඩ්‍රයර් එක ඒ ඩ්‍රයර් එකේ දාලා අපි සෙල්සියස් 70ට අපි පැය ගාණක් ප්‍රොසෙස් කරලා ඒක හලාගෙන ඒක ගත්තට පස්සේ හලරකට දාලා හලලා මිලිමීටර් 4කට වඩා අඩු අංශු වලට හලාගත් පසු අපේ ප්‍රොඩක්ට්ස් කිලෝ 2 කිලෝ 25 කිලෝ 40 පැක්ස් වලට අපි ගහනවා. ඒ ප්‍රොසෙස් එක තමයි අපි මෙතන කරන්නේ. මෙතන අපේ සාමාන්‍යයෙන් සයිට් එකේ ටොන් 200ක් වගේ ප්‍රොඩක්ෂන් එකක් මාස එකහමාරකට කරන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අධියරකදීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල උසස් තත්ත්වයේ කැඩවිල් පොහොර නිෂ්පාදනය කිරීම අපගේ ප්‍රමුඛතාවයයි. පස ශක්තිමත් වූ විට ශක්තිමත් වන්නේ වගාවයි. වගාව ශක්තිමත් වූ විට ශක්තිමත් වන්නේ ගොවියයි. ගොවියා ශක්තිමත් වූ විට ශක්තිමත් වන්නේ රටයි. පසට ජීවය ලබා දෙමින් ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකාර්මික අනාගතයට නව මාවතක් විවර කරමින් HC වර්මි කොම්පෝස්ට් ව්‍යාපෘතිය අද ලියන්නේ හරිත විප්ලවයක නව පරිච්ඡේදයකි.